Guten Abend. German 9 okay, today lesson එක today I am going to teach you weather. That mean weather. කාලගුණය ගැන තමයි අද මගේ පාඩම. ඉතින් මම හිතනවා grade 6 එකේ ඉඳලා O level දක්වා ඉගෙන ගන්න සිසුන් සහ අනෙක් විදේශ වලට ජර්මන් වලට යන්න ඉන්න අය සහ ජර්මනියේ ඉන්න අලුතෙන් ගිහින් ඉන්න අය ඉන්නවනම් ඒ වගේම යන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඒ වගේම ජර්මන් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න ලැන්ග්වේජස් වලට කැමති අයට අද මම මේ ඉතාමත්ම වැදගත්ම පාඩමක් තමයි කරන්නේ කාලගුණය. ඉතින් අපි ඕනම රටකට ගියාම අපි ඒ රටේ තියෙන කාලගුණය ගැන දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අද මම මේ කොහොමද අපි කාලගුණය ගැන කතා කරන්න කියලා තමයි අද පාඩමෙන් මම ජර්මන් වලින් කියා දෙන්න යන්නේ. ඉතින් පාඩම මුල සිටම අග දක්වාම බලන්න. දැන් වාක්‍ය නිර්මාණය කරලා තියෙන විදිය සහ ඒවැ ප්‍රොනවුන්සියේෂන් ඒ වගේම වෙනමම වචන සහ ඒවැ ප්‍රොනවුන්සියේෂන් සහ ඒවැ තේරුම් ලියලා තියෙනවා. ඒ නිසා අවසාන තෙක් බලන්න. මොකද බාගෙට බලලා ඉගෙන ගන්න බෑ. ඉතින් අත්‍යවශ්‍ය අයට මේ අනිවාර්යයෙන්ම මේ කාලගුණය ගැන අවශ්‍යයි. ඒ වගේම ජර්මන් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න අයට මේ ගොඩක්ම වටිනවා. ඉතින් පළවෙනිම දේ තමයි ලිස්නින් කරන එක, හර්න් එක. අහුම්කන් දෙන්න ඕනේ. විශේෂයෙන්ම අහුම්කන් දෙන්න ඕනේ. දෙතුන් පාර මේක අහුම්කන් දෙනකොට දෙතුන් පාර නෙමෙයි පස්සය ගමන. 10 ගමනක් විතර අහුම්කන් දෙනකොට ඕගොල්ලන්ට මේ වචනවල උච්චාරණය සහ ඒවැයි තේරුම් ඉබේම මතකෙට නැගෙනවා සහ ඒව ලේසි කියලා හිතෙනවා. ඉතින් එකපාරක් ඇහුවට බෑ. එකපාරක් අහලා ජර්මන් ඉගෙන ගන්න අමාරුයි. ඉතින් හොඳයි. එහෙනම් මම පාඩමට යනවා. ඉතින් අලුතෙන් එකතු වෙන සිසුවෙක් ඉන්නවනම් මගේ පළවෙනි පාඩම් වල ඇල්ෆබෙට් එකේ ඉඳලා පාඩම් මාලාව ගිහින් තියෙනවා. ඒව බලන්න පුළුවන්. වචන හැදෙන හැටි, උච්චාරණය කරන විදිහ ඒ පාඩම් වල ගිහින් උගන්වලා තියෙනවා. එම පාඩම් බලලා ඒවා මුලින්ම ඒවා බලන්න. ඊට පස්සේ මේ එන ලෙසන්ස් ඉගෙන ගන්න හරිම ලේසි. හොඳයි. එහෙනම් මම පාඩමට යනවා. මේ මෙතන අපි ඉංග්‍රීසියෙන් weather කියන එක තමයි ජර්මන් වලින් අපි කියන්නේ wetter කියලා කාලගුණයට. right. ඉතින් මේ බලන්න කාලගුණයට මම පින්තූරයක් දාලා තියෙනවා. ඉර සහ මේ අහස වලාකුළු තියෙන පින්තූරයක්. හොඳයි. දැන් අපි ජර්මන් රටට ගියාම අපිට නැත්තම් අපේ ජර්මන් වල අපේ කවුරු හරි ඉන්නවනම් ෆොරින කෙනෙක් හරි එහෙම නැත්තම් ෆොරින කෙනෙක් අපේ රටේ අයගෙන් මොකක් හරි අපේ ලංකාවේ වෙදර් එක කොහොමද කියලා අහනවනම් නැත්තම් අපි ඒගොල්ලන්ගේ වෙදර් එක කොහොමද කියලා අහනකොට අපි ඒගොල්ලන්ගේ භාෂාව පාවිච්චි කරනකොට අපි අහනවා අද කාලගුණය කොහොමද කියලා අහන්න ඕනි ජර්මන් වලින්. ඉතින් එහෙමනම් අපි ජර්මන් වලින් ඒක අහන විදිහ තමයි මේ පළවෙනි මේකේ තියෙන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති තියෙනවා මේ ප්‍රොනවුන්සියේෂන් ලියලා තියෙනවා we is das wetter heute කියලා. we is das wetter heute. we කියන්නේ කොහොමද කියන එක how කියන එක. ඉතින් මේ is දාලා තියෙන ඒක වචන නිසා මේ වෙදර් එක ගැනනේ අහන්නේ. ඒකයි සිංගියුලනේ. සිංගියුල නිසා අපේ මෙතනට ඊස්ට් එනවා. ඩස් කියලා කියන්නේ මෙතනදී the weather කියන එකයි. ඉතින් මේක අපි දාලා තියෙන එක නිසා das wetter heute heute කියලා කියන්නේ today කියන එක. එහෙනම් we is das wetter heute. we is das wetter heute. How is the weather today? එහෙනම් das කියන්නේ ඔයගොල්ලෝ das dare d das උගන්වලා තියෙනවා. ඒ dare d das දාන විදිහ ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඒ පාඩම් වල කොහොමද ඒ das දාන්නේ හැටි dare d das කියන්නේ තුනමද? එතකොට ඒව දාන ආකාරය කියා දීලා තිනවා ඒ වීඩියෝස් බලන්න. එහෙනම් we is das wetter heute කියන්නේ how is the weather today? හොඳයි. ඊළඟට දෙවෙනි එක මම දාලා තිනවා es bleibt schon කියලා. es bleibt schon. es bleibt schon. ඒ කියන්නේ මෙතන schon කියන්නේ beautiful කියන එක. නැත්තම් nice. ඒ කියන්නේ it is nice. es bleibt schon. it is nice.
හොඳින් තියෙනවා. හොඳයි තුන්වෙනි එක වාක්‍ය sentences එක AC snack Reagan house. AC snack Reagan house. මෙතන sees කියලා කියන්නේ look කියන එක. ඒ කියන්නේ පේන විදිහට. Reagan කියලා කියන්නේ වැස්ස. ඒ කියන්නේ වහින්න වගේ කියන එක තමයි look like rain කියන එක තමයි ඒකේ අදහස. ඒක මෙන්න මෙතන තියෙනවා ලියලා look like rain කියන්නේ වහින්න වගේ තිබෙනවා. AC snack Reagan house. ඊළඟට හතරවෙනි එකේ මෙතන කියනවා AC's bevel කියන එකේ තමයි මෙතන තියෙන්නේ bevel මේ ඕ එකකින් සවුන්ඩ් වෙන්න අයන්න ඒව මම උගන්වලා තියෙන ඕගොල්ලන්ට කලින් පාඩම් වල මේක ඕ සවුන්ඩ් එකේ තනියෙන් එනවනම් ඕ සවුන්ඩ් උනත් මෙතන උම්ලවුට් දෙකක් එනකොට මේක අයනු බවට පත් වෙනවා bevel කියලා කියන්නේ cloudy කියන එක AC's bevel කියන්නේ cloudy. It is cloudy. වලාකුළු සහිතයි. AC's bevel. right ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම පින්තූරයක් දාලා තිනවා. වලාකුළු සහිතයි කියන එක. වලාකුළු ගොඩක් පිරීලා තියෙනවා කියන අදහස. එහෙනම් මේ වලාකුළට තමයි bevel කියලා කියන්නේ. හරි ඊළඟ පස්වෙනි sentences එක AC say highs ඒස් කියන්නේ හැමතිස්සෙම it කියන එක. මෙතන east කියන්නේ east කියන එක. එහෙනම් as is කියන්නේ it is කියන එක. say කියන්නේ very කියන අදහස. highs කියන්නේ ගොඩක්ම රස්නේ. ඒ කියන්නේ as is say highs it is very hot. බොහොම රස්නේ. ඉතින් ඉර හොඳටම පායලා එහෙනම් රස්නේ ගොඩාක් වැඩි කියනකොට අපි කියනවා as is say highs. හොඳයි මෙතන තියෙනවා AC cold බලන්න එක වගේමයි AC cold AC කියන්නේ it is very කියන එක දැන් මෙතන cold කියලා කියන්නේ cold කියන අදහස AC cold it is very cold බොහොම සීතලයි බලමු මම ඒකේ පින්තූරයක් දාලා ඇති යන්න සීතලයි සීතලට අපි කියනවා cold කියලා AC cold මේ සීතලට ඉන්නේ දැක්කනේ හරි ඊළඟ හත්වෙනි sentences එක AC say windish AC say windish it is very windy ඒ කියන්නේ හුලං සහිතයි ඕම හුලං සහිතයි මේ බලන්න එහෙනම් මේකට අපි කියනවා windish කියලා windish right ඊළඟට AC is neighborish AC is neighborish AC is neighborish කියන්නේ it is foggy ඒ කියන්නේ මීදුම සහිතයි කියන එක neighborish කියන්නේ මීදුම සහිතයි. මේ බලන්න මීදුම තියෙනවා මීදුම. මේකට කියනවා නේබ්ලිස් කියලා. නේබ්ලිස් කියලා කියන්නේ මීදුම සහිතයි. එහෙනම් der himal is klar. der himal කියන්නේ අහසට sky එකට තමයි himal කියන්නේ. මෙතන මේ himal කියන වචනේ ඇවිල්ලා අහස කියන එක sky කියන එක පුරුෂ ලිංගයි. පුරුෂ ලිංග නිසා තමයි අපි der දාන්නේ. ඒව ගැන මම කලින් වීඩියෝ වල උගන්වලා තිනවා. යම් කිසි පුරුෂ ලිංග නාමපදයකදී අපි dare භාවිතා කරනවා. ඒකින්ද තමයි මෙතන dare දාලා තියෙන්නේ. dare himal is clear කියන්නේ the sky is clear කියන එක. එහෙනම් himal කියන්නේ අහස sky එක clear කියන්නේ clear. එහෙනම් the sky is clear. මේ බලන්න මම පැහැදිලිව දාලා තියෙනවා මේක clear. ඒ කියන්නේ clear. dare himal is clear. අහස හරිම පැහැදිලිව තියෙනවා. 10වෙනි sentences එකේ das wetter weeds is anderen das wetter das කියන්නේ මේ wetter කියන එක මේ මාස් මේ නියුට්‍රල් නිසා අපි das දානවා ද කියනකොට අපි නපුංසක ලිංග නාමපදවලදී අපි das තමයි භාවිතා කරන්නේ කලින් වීඩියෝ වල බලන්න das wetter weed කියන්නේ මෙතන will කියන අදහස sis anderen කියලා කියන්නේ මෙතනදී sorry enden හරි das wetter weeds is enden කියලා කියන්නේ change කියන එක the weather will change කියන එක. එතකොට will කියන අදහස තමයි මේ weed කියන එකේ අදහස. කාල ගුණය වෙනස් වෙනවා. මේ බලන්න ඉර තියෙනවා ඊළඟට බේදුන්නක් පායලා තියෙනවා මෙතන තියෙනවා වලාකුළු cloudy තියෙනවා හරි. ඒතර වැස්ස වහිනවා මෙතන මේ පෙන්නන්නේ මේ පින්තූරේ change වෙනවා කියන එක. ඒ කියන්නේ එන්ඩරන් කියන අදහස් තමයි මෙතනින් පෙන්වන්නේ. එහෙනම් වෙටර් කියලා කියන්නේ අපේ කාල ගුණය. එහෙනම් වීට් කියන්නේ will. එහෙනම් වෙනස් වෙනවට කියනවා එන්ඩරන් කියන්නේ das wetter weeds
seed, ceased, wheat. මෙතන මට පොඩි වැරදිලා තියෙනවා. මෙතන එන්න ඕනේ read කියන වචනේ C අකුර තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක මතක තියාගන්න. මෙතන C අකුර තමයි මට ලියවිලා තියෙන්නේ. මෙන්න මේකට තමයි මම ලියලා තින්නේ C's කියන එක. මෙතන C's කියලා S එකක් එන්න ඕනේ. අල්වා යන්න ලියවිලා තියෙන්නේ. හරි. ඒක මට හදන්න පුළුවන් නම් මම try කරන්නම් ඒක හදන්න. C's කියන එකේ ගන්න පුළුවන්ද බලමු. මට ගන්න මං හිතන්නේ බැරි වෙයි. right. හරි. මෙතන තියෙන්න ඕන C's කියන වචනේ. අල් සයන්නක් එන්න ඕන. මෙන්න මේක ගන්නවා. මෙන්න මේ S එක අරගෙන මම දැනට ඒක කොපි කරලා දාන්නම් මෙතෙන්ට C's කියන වචනේ. මම ඒක දැක්කේ නැහැ. right. right. එහෙනම් මතකනේ does wetter sees enderon කියන්නේ කාල ගුණය වෙනස් වෙනවා. ඊළඟට තියෙනවා 11 වෙනි sentences එකේ dishonor sign කියලා. dishonor මෙතන sonor කියන්නේ ඉරට. උගලට පේනවා මේ sonor. මෙන්න මේක තමයි sonor. sonor sign කියන්නේ බැබලෙනවා. The sun is shining. The sun is shining. dishonor sign. sonor කියන්නේ sun එකට. හරි. as we dragon. as we dragon. ඒ wheat කියලා කියන්නේ අපි කියවෙන්නේ will වලනේ. as කියන්නේ it නේ. dragon කියන්නේ rain කියන එක නේ. as we dragon කියන්නේ it will rain. wahi we කියලා කියනවා. wahi we. right. ඔන්න දැන් මෙතන මේ වැස්සකුත් මම දාලා තියෙනවා. මෙතන තියෙනවා as dragon say stark කියන වචනේ. මම මේක ටිකක් ලොකු කරන්නම්. as dragon say stark. හරි. stark. stark කියන්නේ hard කියන එක. ඒ කියන්නේ වැස්ස හයියෙන් වහිනවා, සැරෙන් වහිනවා. රේගන් කියන්නේ වැස්සනේ. as කියන්නේ ඉක්නේ. say කියන්නේ very කියන අදහස ඔයගොල්ලෝ දැන් මතක ඇති. as රේගන් say stark කියලා කියන්නේ හයියෙන් it is raining very hard. වේගෙන් වහිනවා. හයියෙන් වහිනවා. heavy rain එකක්. අපිට පේනවා ඇති මෙතන මම දාලා තියෙනවා heavy rain එකක්. මේකට තමයි අපි කියන්නේ heavy rain කියලා. ඒ කියන්නේ say stark. say stark. ඒතර වැස්සට අපි කියනවා රේගන් කියලා. ඊළඟට ich habe noch nie so viel Regen erlebt කියලා තියෙනවා. ich habe noch nie so viel Regen erlebt. erlebt මේ අල් බයන්න අල් පයන්න විදිහට තමයි සවුන්ඩ් වෙන්නේ. ich habe noch nie so viel Regen erlebt. erlebt. ඒ කියන්නේ ich habe කියන්නේ I have. not me කියන්නේ කවදාවත් නැහැ. never. so feel මේ තරම්ම. ඒ කියන්නේ Regen erlebt මේ තරම් වැස්සක් මම කවදාවත් මට එක්ස්පීරියන්ස් වෙලා නැහැ. ඒකයි කියන්නේ I have never experienced so much rain. මම මීට කලින් මේ වගේ වැස්සක් මම කවදාවත් දැකලා නැහැ කියන අදහස් තමයි කියන්නේ. මේ බලන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතා වේගෙන් වහින වැස්සක් තියෙනවා. ඒකින්ද තමයි මෙතන දාලා තියෙන්නේ. එහෙනම් erlep කියන්නේ මේ වගේ වැස්සක් රේගන් එකක් not me so feel. so feel කියන්නේ මීට කලින් so feel කියන්නේ මෙච්චර much කියන අදහස තමයි so feel කියන්නේ. හොඳේ. so feel කියන්නේ much කියන එක. me කියන්නේ නැත. not me කවදාවත් දැකලා නැහැ. රේගන් erlep ඒ කියන්නේ මට එක්ස්පීරියන්ස් එකක් නැහැ මේ වගේ වැස්සක් මීට කලින් නම් කියලා කියනවා. හොඳයි 15 වෙනි එක we have say windish Regen wenig Regen im August gehabt. We have say wenig Regen im August gehabt. මෙතන තියෙනවා මේ we have say wenig Regen im August gehabt. ඒ කියන්නේ we haben කියන්නේ අපිට say wenig Regen wenig කියන්නේ අඩුයි. හරිද? ඉතා අඩු වැස්සක් රේගන් එකක්. වේනිෂ් රේගන් එකක්. ඉතාමත්ම අඩු වැස්සක් තමයි. සේය ගොඩක්ම ඉතාමත්ම අඩු වැස්සක්. in August ගෙහප්. ඒ කියන්නේ අගෝස්තු මාසේ අපිට තිබුණේ ඉතා අඩු වැස්සක්. we had very little rain in August.
හොඳයි. ඊළඟ එක heute is wärmer als gestern. heute is wärmer als. als කියලා කියන්නේ මෙතනදී ඇත්තට als කියලා කියන්නේ මේ alles නෙවෙයි als කියලා කියන්නේ than කියන අදහස. than. gestern කියන්නේ yesterday. wärmer කියලා කියන්නේ hot. heute කියන්නේ අද. ඒ කියන්නේ අද today is very hot than yesterday. ඊට වඩා අද ගොඩක් රස්නේ. It is warmer als yesterday. Today is very hot than yesterday. ඔකට පේනවා ඇති මේ hot එක. එහෙනම් මෙතන warmer කියලා කියන්නේ හරිම රස්නේ. yesterday කියන්නේ ඊට වඩා අද රස්නේ. ඊළඟට me is cold. me is cold කියන්නේ මට හොඳටම සීතලයි. cold. cold කියන්නේ cold. මට සීතලයි. I am cold. me cold. දැන් ඔයගොල්ලෝ මේ පින්තූර වලින් පෙන්නන්නේ ඔයගොල්ලෝ මතකෙ හිටින්න කල්ට් කියන්නේ සීතලයි. ඊළඟට ich kann diese Kälte nicht ertragen. ich kann diese Kälte nicht ertragen. ich kann කියන්නේ ich kann diese නිස් කියලා තියෙනවනේ මෙතන නිස් කියන්නේ නැත අර්ථය. ඒතර කන් කියන්නේ can නිස් කියන්නේ නෑ. එහෙනම් එතන කියන්නේ I can't stand this cold. ඒ කියන්නේ මට මේ සීතලේ හිටගෙනවත් ඉන්න බැරි තරම් සීතලයි කියන එකයි කියන්නේ. මට මේ සීතලේ ඌලන්න බෑ. දැක්කද? ඒ තරම් එල්ට්‍රාගන් කියන්නේ ඌලන්න බෑ. එල්ට්‍රාගන්. මට ඒක එල්ට්‍රාගන් කියන්නේ ඌලන්න බෑ කියන අදහස. ඒතර කෙල්ට් කියන්නේ මේ සීතල. ඊළඟ 19 වෙනි සෙන්ටෙන්සස් එක ඕපනන් සී ඉයරන් රේගන් ස්ට්‍රීම්. ඕපනන් කියන්නේ විවෘත කරන්න. ඕපනන් කියන්නේ අරින්න. ඉයරන් සී ඉයරන් ඔබ ඔබගේ සී කියන්නේ you ඔබ ඔබගේ කියන අදහස ඉයරන් රේගන් ස්ට්‍රීම් කියලා කියන්නේ අම්බ්‍රේලා එකට. open your umbrella. ඕපනන් සී ඉයරන් රේගන් ස්ට්‍රීම්. open your umbrella. දැන් මෙතන මම අම්බ්‍රේලා එකක් දාලා පෙන්නලා තියෙනවා. එතකොට මේ අම්බ්‍රේලා එකට කියන්නේ මොකක්ද අපි? රේගන් ස්ට්‍රීම් කියලා. එතකොට මේක විවෘත කරනකොට අපි කියනවා ඕපනන් කියලා. right? ඊළඟට 20 when dieser Regen anhält können wir heute nicht spielen. when dieser Regen anhält ඒ කියන්නේ මේ වැස්ස දිගටම පැවතුනොත් können wir heute nicht spielen. අපිට පෙරම් වෙන එකක් නෑ සෙල්ලම් කරන්න. nicht spielen. heute කියන්නේ අදනේ. එතකොට we කියන්නේ මෙතන wir කියන්නේ අපිට heute අද nicht spielen. nicht කියන්නේ බෑ. spielen කියන්නේ සෙල්ලම් කරන්න. එහෙනම් when dieser Regen anhält when dieser Regen anhält können wir heute nicht spielen. when dieser Regen anhält කියන්නේ මේ වැස්ස continues වුණොතින් können wir heute nicht spielen. We won't be able to play. If this rain continues we won't be able to play today. එතන play කියන කෑල්ල මම ලියලා නැහැ. හරි. play today. right? ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඒක play today කියන අදහස. right. හරි. දැන් එතන වැස්ස පැවතුනොත් අපිට අද සෙල්ලම් කරන්න බෑ කියලා කියන අදහස තමයි. මේ වැස්ස තියෙන අපිට කොහොමද සෙල්ලම් කරන්නේ? එහෙනම් අපි දන්නවා මෙතන රේගන් කියන්නේ වැස්ස, අන්හෙල්ඩ් කියන්නේ කන්ටිනියුස් වුණොත්, heute කියන්නේ අද, නිස් කියන්නේ බැරි වෙනවා, වී කියන්නේ අපිට, ස්පීලන් කියන්නේ අපි සෙල්ලම් කරන්න අද බැරි වෙනවා. right. 21 එක 21 ich hoffe dass dieser Regen über den ganzen Tag anhalten wird. I hope this rain will continue throughout the day. Ich hoffe can I hope dass dieser Regen මේ වැස්ස über den ganzen Tag මුළු දවස තිස්සෙම මේක නවතින්නේ නැතුව anhalten with ඒ කියන්නේ වැස්ස එයා කියනවා I hope this rain will continue throughout the day. අද මේ වැස්ස දිගටම පවතී කියලා යාට හිතනවා කියලා කියනවා. මම බලාපොරොත්තු වෙනවා මම හිතන විදිහට මම බලාපොරොත්තු වෙන විදිහට මේ වැස්ස හොඳටම පවතී දවස මේ පේනව නේද? තනිකරම කළුවර පැටලා
ඉතින් මේ වගේ කළුවර වැටලා තියෙන මේ ඩුංකල් අපි කරුවල වැටෙනකොට කියනවා ඩුංකල් කියලා. මේ වගේ ඩුංකල් වෙලා තියෙනකොට අපිට හිතා ගන්න පුළුවන් දවසම වහී කියලා. අහස දෙස බැලුවාම අපි දන්නවා හිමල් කියන්නේ අහසට මේ හිමල් එක දිහා බැලුවාම අපිට පේනවා අපිට මුළු දවසම වහී කියලා. එහෙනම් ඒක තමයි මෙතන කියන්නේ ist hoffe, dass dieser Regen über den ganzen Tag anhalten wird කියලා. හොඳයි 22 වෙනි ප්‍රශ්නේ was melted their weather breeze. weather breeze කියලා කියන්නේ මේ weather report eකට. හරි weather breeze කියන්නේ weather report eකට. එතකොට does melted their weather breeze. ඒ කියන්නේ what does the weather forecast say? ඒ කියන්නේ මොනවද අද weather එකට කිව්වේ? එන්න මේ මෙතන දාලා තියෙනවා today forecast එක දාලා තිනවා. එතකොට මේ තියෙන්නේ today ඊළඟට Sunday Monday weather එක තියෙන විදිය අන්න එකට අපි කියනවා weather breeze කියලා. ඒ කියන්නේ weather breeze කියන්නේ weather report එක නැත්නම් weather forecast එක. කාලගුණ වාර්තයන් වලට මොනවද දැන්වේ කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ මෙතන was කියන්නේ මොනවද? melted කියන්නේ දැන්වේ. their weather breeze අද මොනවද දැන්වේ? ඊළඟ කියනවා heute zutage man sich nie auf das Wetter verlassen කියලා. heute zutage ඒ කියන්නේ nowadays කියන එක තාගේ තාක් කියලා කියන අපි guten tag කියන්නේ good day කියන එක. එතකොට තාක් කියන්නේ day එකට. එතකොට heute zutage කියන්නේ nowadays කියන එක. kann man sich nie auf das Wetter verlassen. ඒ කියන්නේ kann man can කියන්නේ can කියන එකනේ. sich nie ඒ කියන්නේ you can never say on the weather nowadays මේ කාලේ මේ දවස්වල අපිට weather එක ගැන හරියටම මුකුත් කියන්න බැහැ කියලා තමයි කියන්නේ heute zutage kann man sich nie auf das Wetter verlassen. nowadays කියන තමයි heute දැන් heute කියන්නේ today කියන උනාට මෙතන heute zutage කියලා කියන්නේ nowadays කියන එක. හොඳයි. ඔයගොල්ලන්ට මෙතන තියෙනවා weather එකේ මේ බලන්න මෙතන සෝනික් එකක් තියෙනවා. ඒ කියන්නේ ඉර දැක්කනේ මෙතන බෙවල් තියෙනවා බලාකුළු සහිතයි. මේ බලාකුළු බෙවල් රේග්නිස් මෙතන රේගන් එක. ඉතින් මේ වගේ මේක බලන්න ඕගොල්ලන්ට පුළුවන් වින්ඩිෂ් තියෙනවා. හරි. ඊළඟට එනවා ඒක තමයි කිව්වේ මේ දවස්වල කාලගුණේ පිළිබඳ විශ්වාසයක් ලැබීම වගේ. ඒ කියන්නේ වහින්න පුළුවන් ඉර පායන්න පුළුවන් හරියටම කියන්න බෑ කියන එක තමයි එකකින් අදහස් කරේ. හොඳයි. දැන් මෙතන ඊළඟට මම වචන කීපයක් කියා දෙනවා ඔයගොල්ලන්ට. මේ හිමල් කියලා කියන්නේ sky අහස. aired කියන්නේ earth එක පොළව. weather කියලා කියන්නේ කාලගුණය weather කියන එක. ක්ලීමා කියන්නේ දේශගුණය නැත්නම් climate. රේගන් වර්ෂාව rain. රේගන් වහිනවා රේනින් කියන අදහසටත් එනවා. මෙතන තියෙන්නේ ඒකමයි රේග්නන්. මෙතන තියෙන රේග්නන්. එතන හයිස් කියන්නේ රස්නේ hot. warm උණුසුම නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කියනවා warm කියලා. ඉංග්‍රීසි ස්පෙලින්ස් එකයි. නමුත් මෙතනදී අපි warm කියලා කියන්නේ මෙතනදී ඉංග්‍රීසියෙන් කියනවා warm කියලා උණුසුම කියන එක. බෙවකල්ට් කියන්නේ වලාකුළු සහිතයි cloudy. ලූෆ්ට් කියන්නේ එයා වාතය කියන අදහස. මෝන්ඩ් කියන්නේ චන්ද්‍රයා මූන් කියන අදහස. සෝන කියන්නේ සූර්යයා නැත්නම් sun. ස්ටේරන් තාරකාවට නැත්නම් ස්ටාර් එකට තමයි අපි ස්ටේරන් කියලා කියන්නේ. සොනන් උන්ටගන් කියලා කියන්නේ හිරු බැසීම. මේ උන්ට කියන්නේ මේ පල්ලෙහාට යනවා කියන්නේ ගන් කියන්නේ. ඒතකොට සොනන් කියන්නේ ඉරටනේ. උන්ටගන් කියන්නේ ඉර බැසීම සන්සෙට් එක. දැන් weather breeze කියන වචනේ weather report එක කාලගුණ වාර්තාව. ඩුංකල් කියලා කියන්නේ කළුවර වැටුනහම අපි ඩාර්ක් වුනහම කියනවා ඩුංකල් කියලා. හෙල් කියලා කියන්නේ මෙතන බ්‍රයිට් කියන එක නැත්තම් ලයිට්. දැන් ඉංග්‍රීසියෙන් ගත්තොත් හෙල් කියන්නේ අපාය වුණාට ජර්මන් වල හෙල් කියලා කියන්නේ මෙතන ලයිට් නැත්තම් බ්‍රයිට් කියන එක.
ඊළඟ ට්‍රෝකන් කියලා කියන්නේ වියලි ඩ්‍රයි වෙලා හොඳටම ඩ්‍රයි වුණාම අපි කියනවා ට්‍රෝකන් කියලා. ඊළඟට නස් කියන්නේ තෙතමනිය වෙට් වෙලා නැත්නම් අපි කියනවා හොඳට තෙත ගතියක් තියෙනකොට අපි තෙතමනිය තියෙනවා නම් නස් කියනවා. එහෙනම් ට්‍රෝකන් කියන්නේ වියලි ඩ්‍රයි, නස් කියන්නේ තෙත වෙට්. අවුෆර්න් කියන්නේ නවත්තනවා, ස්ටොප් කරනවා, වැස්ස නවත්තනවා, අවුෆර්න් නවත්තනවා. දැන් නිකම්ම හරන් කියලා කියන්නේ අහුම්කම් දෙනවට මෙතන අවුෆර්න් කියලා කියන්නේ මම නවත්තනවා කියන අදහස. කල්ට් කියන්නේ කෝල්ඩ් නැත්නම් සීතල. කියූල් කියලා කියන්නේ සිසිල් නැත්නම් කූල්. එර්ට්‍රාගන් උහුලනවා නැත්නම් බෙයා කියලා කියන්නේ මෙතන අපි බෙයාරබල් කියලා කියන්නේ දරා ගන්න කියන අදහස. දරා ගන්න අන්නේ උහුලනවා බෙයා වෙනවා කියන එක තමයි මෙතන කියන්නේ ඉංග්‍රීසියෙන් එර්ට්‍රාගන්. රේගන් ස්ට්‍රීම් කියන්නේ අපි අම්බ්‍රේලා එකට මෙතන මම ලියලා තියෙනවා අම්බ්‍රේලා කියලා මේ කොළ පාටින් තියෙන ඔක්කොම ඉංග්‍රීසි වචන. එතකොට ජර්මන් වලින් තමයි මේ රේගන් ස්ට්‍රීම් කියලා තියෙනවා කහ අකුරෙන් ජර්මන් වචනේ ලියලා තියෙනවා. ඒ තේරුම රතු පාටින් ලියලා තියෙනවා. අන්හල්ටන් කියන්නේ අල්ලා හිටිනවා. ඒ කියන්නේ හෝල්ඩ් ඔන්. ඒ කියන්නේ වැසන අල්ලලා හිටිනවා කියන අදහස අන්හල්ටන් හෝල්ඩ් ඔන් කියන වචනේ. ඉතින් ෆර්ලිෂ් සම්පූර්ණයෙන්ම ෆර්ලිෂ් සම්පූර්ණයෙන්ම ෆුලි කියන අදහස. ස්ටාර්ක් කියලා කියන්නේ ශක්තිමත් ස්ට්‍රෝන් නැත්නම් හෙවි කියන අදහස. හාඩ් රේගන් එකක් තිබුණොත් අපි කියනවා හෙවි රේන් එක ස්ටාර්ක් කියලා කියන්නේ තාම ස්ට්‍රෝන් කියන එක ශක්තිමත් කියන අදහස. ඊළඟ ස්වා දුර්වල කියන්නේ වීක් කියන අදහස. ස්වා කියන්නේ ඊළඟ හිට්ස් කියන්නේ රස්නේ නැත්නම් හීට් කියන අදහස තමයි හිට්ස් කියන්නේ. ඊළඟට තියෙනවා ස්ට්‍රාමුන් කියන එක. ස්ට්‍රාමුන් කියන්නේ දිය වැලට වෝටර්ෆෝල් එකට ස්ට්‍රාමුන්. ස්ටෝම් කියලා කියනවා කුණාටුව නැත්නම් ස්ටෝම් එකට අපි කියන්නේ ස්ටෝම් කියලා එක කුණාටුව ස්ටෝම් එකක් කියලා කියනවා. ඊළඟ නේබල් කියන්නේ මීදුම ෆොග් එකක්. බ්ලිට්ස් විදුලි කොටනවා. අපි තන්ඩරින් කියන්නේ අන්න ඒක තමයි බ්ලිට්ස් කියන්නේ තන්ඩරින් විදුලි කෙටීම. ඒස් බ්ලිට්ස් කියන්නේ විදුලි කොටනවා තන්ඩර්. ඒ සයින් කියන්නේ ඇත්තටම මෙතන ඒ ස්නයිඩ් ඒ ස්නයිඩ් කියලා කියන්නේ හිම වැටෙනවා ස්නෝවින් කියන එක. ඊළඟට සෝනිස් කියලා තියෙනවා. සෝනිස් කියන්නේ හිරු රැස් සහිත අවුවට සනේ කියන එක සෝනිස් කියන්නේ. හරි. හොඳයි. එහෙනම් ඔයගලන්ට පැහැදිලි වුණා කියලා මම හිතනවා. මම නැවත සැරයක් එකපාරක් මම ඔයගලන්ට වාක්‍ය ටික විතරක් ඉංග්‍රීසි ටික සහ වාක්‍ය සෙන්ටෙන්සස් ටික නැවත මම ප්‍රොනවුන්සියේෂන් කරන්න. නමුත් ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න දරුවෝ නිතරම මේ වචන ප්‍රොනවුන්සියේෂන් හොඳට අහන්න. එතකොට ඔයගලන්ට වඩාත් පහසු වෙනවා මේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. රයිට්. මම නැවත එක සැරයක් ඔයගලන්ට එකින් එක කියන්නම්. වේගෙන් ටිකක් කියාගෙන යන්න. දැන් මම පැහැදිලි කරපු නිසා දැන් මම වේගෙන් ටිකක් කියාගෙන යනවා එකින් එක. Wie ist das Wetter heute? How is the weather? Es bleibt schon. It is nice. Es ist nach Regen aus. Look like rain. Es ist bewölkt. It is cloudy. Es ist sehr heiß. It is very hot. Right. Es ist sehr kalt. It is very cold. Right. Es ist sehr windy. It is very windy. Es ist neblig. It is foggy. Foggy එකක් මේ පේනවනේ මේ foggy එකක්. Their Himal is klar. The sky is clear. You can see the sky here. Very clear. Das Wetter is enderen. The weather will change. What pena weather will change කරනකොට දාලා තියෙන පින්තූරේ. The sun is shining. The sun is shining. The sun is shining. You can see the sun is shining. එකට තමයි අපි කියන්නේ sign කියලා. As with Reagan, වහින්න වගේ it will rain. As Reagan says dark, it is raining very hard. You can see that. Ich habe noch nie so viel Regen erlebt.
I have never experienced so much rain. Wir haben sehr wenig Regen im August gehabt. We had very little rain in August. Heute ist wärmer als gestern and today is very hot than yesterday. Mir ist kalt. I am cold. Ich kann diese Kälte nicht ertragen. I can't stand this cold. මට මේ සීතල ඌල ගන්න බෑ. Often see here on Reagan stream. Open your umbrella. උඩේ කුඩේ අරින්න. When dieser Regen anhält, können ihr heute nicht spielen. If this rain continue, we won't be able to play today. අද වැස්ස continue කරොත් අපිට සෙල්ලම් කරන්න බැරි වෙනවා කියලා කියනවා. Right. Ich hoffe, dass dieser Regen über den ganzen Tag anhalten würde. I hope this rain will continue throughout the day. අද දවසම වහිනවා කියලා මම හිතනවා බලාපොරොත්තු වෙනවා. බලන්න බලාපොරොත්තු ඩුංකල් වෙලා තියෙන කරවල වෙලා. Das melted their wetter breeze. අද මොනවද දැන්වේ melted. අද මොනවද අපිට දන්නවල තිබුණේ was melted. අද දැන්වේ මොනවද their wetter breeze. ඒ කියන්නේ අපේ කාලගුණ වාර්තාවට heute zutage kann man sich das Wetter verlassen. Nowadays you can never say on the weather. මේ දවස්වල weather එක ගැන අපිට කිසිම දෙයක් හරියකට කියන්න බෑ. මොකද වහිනවා, වැස්ස නවතිනවා, පායනවා. ඒ නිසා හරියට weather එක ගැන කියන්න බෑ මේ දවස්වල කාලගුණය ගැන. එතකොට හිමල් කියන්නේ sky, අහස, air, the earth, weather, klima, දේශගුණය, climate, Regen, rain, වර්ෂාව, regnen, වහිනව, raining, heiß, hot, warm, උණුසුම, bewölkt, වලාකුළු සහිතයි, cloudy, luft, air, mond, moon, Sonne, sun, staren, star, තාරකාව, sonnenuntergang, ඉරු බැසීම, sunset එක, weather breeze, weather report, කාලගුණ වාර්තාව, dunkel, dark, hell, එළිය නැත්නම් bright, light කියන අදහසයි, trocken, dry, really, nass, තෙත, wet, aufhören, නවත්තනවා නැත්නම් stop කරනවා, kalt, සීතලයි, kalt කියන්නේ සීතලයි, cool, සීතලයි, ඒ කියන්නේ සිසිල්, cool, ertragen, ඌල ගන්න, ඌලනවා නැත්නම් බෙයා වෙනවා, Reagan stream, umbrella, unhalten අල්ලා සිටිනවා hold on කරනවා polish සම්පූර්ණයෙන්ම fully stark ශක්තිමත් strong soft දුර්වලයි weak hitse කියන්නේ heat එක රස්නය strong දියවැල strong කියන්නේ දියවැල waterfall storm උනාටුව ස්ටෝම් එකක් නේබල් මීදුම ෆොග් එකක් බ්ලිට්ස් විදුලි කැටෙනවා බ්ලිට්ස් කියන්නේ ඒස් බ්ලිට්ස් කියන්නේ විදුලි කොටනවා තණ්ඩර් කියන අදහස ඒස් නයිට් හිම වැටෙනවා නැත්නම් ස්නෝවින් සෝනි හිරු රැස්සයි තව්ව සනි රයිට් එහෙනම් අදට පාඩම ඔයගොල්ලන්ට මම හිතනවා පැහැදිලි කියලා. ඉතින් මේක ඉතාමත්ම අත්‍යවශ්‍යයි ජර්මන් යන්න ඉන්න කෙනෙකුට සහ ජර්මනි ඉන්න කෙනෙකුට ඒ වගේම languages කරන දරුවන්ට අනිවාර්යෙන් එක්සෑම් වලදී කාලගුණය ගැන නැත්නම් වෙට එක ගැන වෙදර එක ගැන ඔයගොල්ලන්ට ප්‍රශ්න අහනවා. ඉතින් මේවා ගැන දැනගෙන ඉන්න ඕනි. ඒවට කියන වචන මම හිතනවා ඔයගොල්ලන්ට මේ පාඩම ගොඩාක් වැදගත් වුණා කියලා. එහෙනම් auf Wiedersehen. Gute Nacht.